පරීක්ෂා කරන්නේ කොහොමද? මේ පරීක්ෂණය එළියට දාලා යන්ත්‍රය සහ මනුස්සයාගේ මොලේ කොච්චර දුරකට සමානද කියලා දැනගත්තට පස්සේ ඒ කාලේ හිටපු මිනිස්සු බය වුණා. ඔව් 1950 දී ඇලන් ටියුරින් මැන්චෙස්ටර් කියන යුනිවර්සිටි එකේ ඔෆිස් එකක තනියම වාඩි වෙලා ඉන්නවා. එයා යාගේ ටයිප්‍රයිටර් එකේ ටයිප් කරනවා can machines think. මේ කාලේදී කම්පියුටර් එකක් සාමාන්‍ය කාමරයක් තරම් විශාලයි. මේ වගේ සරලව කරේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරන එක විතරයි. හැබැයි ටියුරින් එයාගේ ප්‍රශ්නේ නැහුවේ මේ වගේ කම්පියුටර්ස් මොකද කරන්න කියන එක නෙමෙයි. මේ කම්පියුටර්ස් තවත් කාලයක් යද්දී මොන වගේ දෙයක් බවට පත් වෙයිද කියන එක. ඉතින් මේ ප්‍රශ්නෙට එයාම උත්තරයක් දෙන්න ෆිලොසොෆිකල් බෝම්බයක් ඇතුලේ හංගපු ටෙස්ට් එකක්, ගේම් එකක් එයාම නිර්මාණය කරනවා. ටියුරින් මේකට කිව්වේ the imitation game කියලා. එතකොට මේ ගේම් එකෙන් සරල වුණේ මැෂින් එකකින් ප්‍රශ්න අහපු එකද? එහෙමම නෙමෙයි කේෂෝ. ටියුරින් මේකට ප්ලේයර්ස්ලා තුන් දෙනෙක්ව ගන්නවා. ප්‍රශ්න අහන මිනිස්සයා, උත්තර දෙන මිනිස්සයා සහ උත්තර දෙන මැෂින් එක. ඒ වගේම මේ තුන් දෙනාව එකිනෙකාට පේන්නේ නැති වෙන්න බිත්ති තුනකින් වෙන් කරනවා. එයාලා කමියුනිකේට් කරන්නේ ටෙක්ස්ට් වලින් විතරයි. එතකොට ප්‍රශ්න අහන එක්කෙනාගේ ජොබ් එක උනේ මැෂින් එක සහ උත්තර දෙන මිනිස්සයාව වෙන් කරලා අඳුරගන්න එක. මැෂින් එකේ ජොබ් එක උනේ තමයි මිනිස්සෙක් කියන එක අර ප්‍රශ්න අහන මිනිස්සයාට හේතු ගන්නන එක. මේ මැෂින් එකට අර මිනිස්සයාව පොඩි වෙලාවකට හරි රවට්ටන්න පුළුවන් නම් අපි යාට ඉන්ටෙලිජන්ට් කියන්න ඕනි කියලා ටියුරින් අපිට කිව්වා. එතකොට මේ පරීක්ෂණය දිනන්නේ කවුද? මේ කාලේදී මේක ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්න පුළුවන් විදිහේ තාක්ෂණයක් තිබෙන්නේ නැහැ. හැබැයි 1960 ගණන් වලදී එලිසා කියන chatbot එක පාවිච්චි කරලා සයන්ටිස්ට්ලා මේ ගේම් එක ප්ලේ කරලා බලනවා. එලිසා පෙනී හිටියේ තෙරපිස්ට් කෙනෙක් විදිහට. මට තනිකමක් දැනෙනවා වගේ දෙයක් ඔයා ටයිප් කරොත් එහෙම එලිසාට හැකියාව තියෙනවා. ඇයි ඔයාට තනිකමක් දැනෙන්නේ වගේ ප්‍රශ්නයක් ආයෙත් ඔයාගෙන් අහන්න. එයාට කිසිම දෙයක් තේරෙන්නේ නැති වුණත් ඔයාගේ ඉමෝෂන් එක ඔයාට ආයෙත් මිරර් බෑක් කරන්න හැකියාව එයාට තිබ්බා. ඉතින් 60 ගණන් වල මිනිස්සු මේකට රැවටෙනවා. එයාලගේ ජීවිතයේ තියෙන හැම ප්‍රශ්නයක්ම chatbot එකකට කියන්නේ එයාලා පටන් ගන්නවා. ඔව් අද වෙද්දී නම් මේ වෙනස හොයාගන්න බැරි තරම් වගේ. ඔව් 2014 දී යුජීන් ගෝස්ටන් කියන chatbot එක ටියුරින් ටෙස්ට් එක පාස් වෙනවා. මෙයා පෙනී ඉන්නේ අවුරුදු 13ක් වයසේ යුක්‍රේන් වල ඉන්න හරියට ඉංග්‍රීසි කතා කරන්න බැරි පිරිමි ළමයෙක් විදිහට. ඉතින් මෙතනදී මෙයාව ජජ් කරපු අයගෙන් 133ක් මෙයා මිනිසෙක් කියලා කියනවා. අද වෙද්දී ඒ කියන්නේ 2025 වෙද්දී AI එකට කරන්න බැරි දෙයක් නැහැ. හැබැයි තියෙන ප්‍රශ්නය තමයි අපි දන්න විදිහට මෙයාලට විඥානයක් නැහැ. එයාලා ඔයාව ඇත්තටම දන්නේ නැහැ. එයාලා දන්නේ ඊළඟට ඔයාට කියන්න ඕනේ වචනේ මොකක්ද කියන එක ප්‍රෙඩික්ට් කරන එක විතරයි. මේ වීඩියෝ එකේ රිසර්ච් එක ඉවරෙද්දී අපිට තේරෙන දේ තමයි ටියුරින් ඇත්තටම ටෙස්ට් කරේ මැෂින් එකක් නෙමෙයි මිනිස්සු වන අපිව. මිනිස්සු වන අපිව අර්ථකථනය කරන්නේ අපේ විඥාණයෙන්ද, අපේ නිර්මාණශීලීත්වයෙන්ද, නැත්නම් අපේ හැඟීම් වලින්ද. සරලම ටියුරින් මෙතනදී අහුවේ මිනිස්සු කියන්නේ අනුකරණය කරන්න පුළුවන්, රීප්ලේස් කරන්න පුළුවන් තවත් එක දෙයක්ද කියන එක අහන එක විතරයි. අපි කවුන්සිල් එක ගැන කලින් එකපාරක් කිව්වා. මේ අවුරුදු ඉවර වෙනකොට හරි නැත්නම් ලබන අවුරුදු පටන් ගන්නකොට හරි ඒක ඩිප්ලොයි කරන්න හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. ඒක ගැන දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ශ්‍රීයස් ෆලෝ කරලා තියාගන්න.